යාළුවනේ ඉතින් සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා SS Property YouTube නායිකාවට. ඉතින් අද අපි කියන වීඩියෝ එකට යන්න කලින් හැම දවසම වගේ මේ නිවස මොන වගේ නිවසක්ද? මේ නිවස කොහෙද පිහිටා තියෙන නිසා මේ නිවසේ මිල කියලා ඉන්නවා. ඉතින් අද අපි කියන මේ ආලංකාරවත් තෙමා බොක්ස් ටයිප් නිවස පිහිටා තියෙන්නේ ගණේ මුල්ල නගරයට සමීපයේ. ඉතින් යාළුවනේ මේ නිවස මොන වගේ නිවසක්ද කියනවා නම් පර්චස් 15ක බින් කොටසකදී පර්චස් 15ක බින් කොටසකදී කෙරූ අනාර්ග තෙමා නිවසක් බොක්ස් ටයිප් තෙමා නිවසක්. ඉතින් යාළුවනේ දැන් මේ නිවසේ මිල කියන්න මිල ලක්ෂ 360යි තක්සේරු වටිනාකම ලක්ෂ 420යි ගන්න ඔබට ලක්ෂ 60ක් ලාභයි. ඉතින් යාළුවනේ ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා වීඩියෝ එකට එමු. ඉතින් යාළුවනේ හැම දවසම වගේ වීඩියෝ එකට යන්න කලින් කරන පුංචි ඉල්ලීම කරන්න තියෙනවා. ඒ මොකද්ද? අපගේ YouTube නායිකාව වන SS Property YouTube නායිකාව subscribe කරන්න මේ වීඩියෝ එකට like එකක් දාන්න subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් යාළුවනේ ඔය පුංචි ඉල්ලීම මතක් කරන ගම අද කියන අපි ආලංකාරවත් තෙමා නිවස තමයි මේ පෙන්නන්නේ. ඉතින් පේන ඇති රෝල් ගේට්ටුව මේ නිවසේ තියෙනවා. ඉතින් රෝල් ගේට්ටුවෙන් ඇතුළට එන්න කලින් මම පැතිකඩ කීපයකින් මේ ඉදිරිපස පෙන්වන්න. පේනවා ඇති. ඉතින් CCTV කැමරා දාලා ලස්සනට අදපු ආලංකාරවත් තෙමා නිවසක් මේක. ඉතින් පේනවා ඇති ඊටමත් ආලංකාරවත් තෙමා නිවසේ රෝල් ගේට්ටුව ඇරගෙන ඇතුළට ආවේ ගමන් අපිට මේ ආකාරයට තමයි පේන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට පෙන්වන්නේ කාර් පාකින් ඒරියා එක වෑරන්ඩාව සහ ප්‍රධාන දොරටුව. ඉතින් ඉන්ට්‍රෝ ගාලා ලස්සනට හදපු නිවසක් මේක. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලට පෙන්වන මේ ප්‍රධාන දොරටුවෙන් අපි දැන් ඇතුළට යමු. ඉතින් ඇතුළට යන්න කලින් හැම දවසම කරන පුංචි ඉල්ලීම කරන්න තියෙනවා. ඒ මොකද්ද? අපගේ YouTube නායිකාව වන SS Property YouTube නායිකාව subscribe කරන්න මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඉතින් මේ ආකාරයට තමයි ඉදිරිපස්ස පෙන්වුවා පේන්නේ. ඉතින් මේ තියෙන මේ නිවසේ උඩමාට යන්න තියෙන පඩිපෙළ. ඉතින් යාළුවනේ පඩිපෙළ පෙන්වන්නම් මම පැතිකඩ කීපයකින්. පේනවා ඇති. ඕපන් කිචන් ඒරියා එකත් ඔයාලට පේනවා. ඉතින් යාළුවනේ මං කියනවා මේ නිවස ඇත්තටම ලාභයි ලක්ෂ 360ට ඇත්තටම ලාභයි ලක්ෂ 420ක් කියලා තිබ්බ මේ නිවස ලක්ෂ 360ට මාම ලාභයි. ඉතින් ලස්සන LED බල්බ් දාලා ලස්සනට හදපු නිවසක් මේක. ඉතින් යාළුවනේ අපි පඩිපෙළෙන් උඩට ආවයින් පස්සේ මේ ආකාරයට තමයි පාරමාල් පේන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලව උඩමාට ආපු ගමන්ම පේන විදිය තමයි මේ පෙන්වන්නේ. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලව එක්කන් යනවා කිචන් ඒරියා එකට. කිචන් ඒරියා එකට යන්න කලින් LED බල්බ් ටික වෙන්නා මං යන්න කිචන් ඒරියා එකට. ඉතින් පේනවා ඇති ඉතාමත් ආලංකාරවත් නිවසක් මං කිව්වා වගේ. ඉතින් මේ තියෙන්නේ එළියේ ලස්සනට මං පෙන්නුවේ ඔයාලට තැනක් ඒ වින්ඩෝ තියෙන තැන තමයි මේ ඇතුලෙන් පේන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන මේ නිවසේ ඕපන් කිචන් ඒරියා එක. පේනවා ඇති ඉතින් ඉතාමත් ආලංකාරවත් නිවසක් ලස්සන LED බල්බ් දාලා ලක්ෂයි විදියට හදපු තෙමා නිවසක්. ඉතින් මේ තියෙන්නේ ඒ කිචන් එක ගාව තියෙන ලක්ෂයි LED බල්බ් එක පේනවා ඇති. සිලින්ඩර් ෆෑන් ගාලා ලස්සනට හදපු සුපිරි නිවසක් මේක. ඉතින් යාළුවනේ පේනවා ඇති මාම ලස්සන ඕපන් කිචන් ඒරියා එකක් මේ නිවසේ තියෙනවා. ඉතින් යාළුවනේ මම දැන් ඔයාලව මේ නිවසේ බෙඩ්රූම් වලට එක්කන් යන්න. බෙඩ්රූම් වලට එක්කන් යන්න කලින් බාත්රූම් ටික පෙන්නනවා. බෙඩ්රූම් වලට එක්කන් යන්න. මේ වගේ බාත්රූම් මේ නිවසේ දෙකක් තියෙනවා. ඒ දෙක තමයි මම මේ පෙන්වන්නේ. ඉතින් පේනවා ඇති ඉතාම ලක්ෂයි ෆිටින්ස් දාලා ලස්සනට හදපු නිවසක් මේක. ඉතින් යාළුවනේ මේ නිවසේ බෙඩ්රූම් නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් මුලින්ම කිව්වා මේ නිවසේ බෙඩ්රූම් නෙමෙයි. බෙඩ්රූම් වල ෆොටෝ ගන්න අමතක වුණා. මේ වගේ ලක්ෂයි මීටත් වැඩිය ලක්ෂයි බෙඩ්රූම් 4ක් තියෙනවා. ඉතින් යාළුවනේ මම දැන් මේ නිවසේ විස්තර කියලා ඉවරයි. ඉතින් යාළුවනේ මේ ආලංකාරවත් නිවස ඔබ කී කරගන්න කැමතිද? එහෙනම් දැන් දාන විස්තර ඕදින් කියවලා අන්තිමට දාන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. මෙන්න විස්තර. පර්චස් 15ක සින්නක්කරණය වූ ඔප්පුව ප්‍රධාන සාලය කෑම කාමරය නිදර කාමර 4යි නාන කාමර 2යි පිටතින් සේවක කුස්සිය සහ කාමරය පැන්ඩි කවර් සහිත මූතැන්ගේ ටීවී ලොබි ඒරියා එකක් ෆූටයි නිවස ජලය විදුලිය සහිතයි වාහන ගාරාජය නිවස වටකර වටතාප වෙත රෝල ගේට්ටුව දමා ඇත. CCTV ගෙද කවර් වෙන්නම දාලා තියෙනවා. SAT ෆයිබර් පහසුකම් ඇත.
ඉතින් යාළුවනේ මම දැන් කියන්නම් මේ නිවසේ දුර ප්‍රමාණවල් ගණේමුල්ල නගරයට කිලෝමීටර් 1යි, රාගම නගරයට කිලෝමීටර් 5යි, මීටර් 500යි, කඩවත නගරයට මිනිත්තු 15යි, කඩවත අධිවේගී පිවිසුමට මිනිත්තු 20යි, ගණේමුල්ල බස් පාරට මීටර් 250යි. ඉතින් යාළුවනේ දැන් මේ නිවසේ මිල කියන්නම්. මිල ලක්ෂ 360යි. වැඩිදුර විස්තර සඳහා අමතන්න 0.1 5 903 63. ඉතින් අදට යනවා සුබ දවසක්.